හරි 18 වෙනි එකේදී තියෙනවා මේ ගණන් ටිකනේ 18 ඉඳන් තියෙන්නේ. එතකොට ඒකේ තියෙන සමචතුරස්‍රාකාර කඩදාසියක් සමචතුරස්‍ර කඩදාසියක් එක් පැත්තක් දිගේ රෝල් කිරීමේ සිලින්ඩරයක් හදලා කියලා හරිද? එතකොට ඒක හැදුවට පස්සේ මේ දින්නේ හදන්න කලින් සමචතුරස්‍රාකාර කඩදාසිය හරිද? එතකොට සමචතුරස්‍රාකාර හදන පැත්තක දිග සමානයි. මෙතනත් x නම් මෙතනත් x හරිද? දැන් සිලින්ඩරේ හැදුවට පස්සේ ඔන්න ඒ කියන්නේ දැන් මේක සමචතුරස්‍රයක් නම් මෙන්න මේක රෝල් කරලානේ මම හදන්නේ. හරිද? මම හදද්දී මේ තියෙන්නේ අර වක්‍ර පෘෂ්ඨය. හරිද? එතකොට සිලින්ඩරේ මෙන්න මෙහෙම වක්‍ර ධාරයක් තියෙනවා. මෙතන මේකක් තියෙනවා. හැබැයි මේ සමචතුරස්‍රයම තමයි මේ සිලින්ඩරේ හදන්නේ. හරිද? එතකොට මෙන්න මේ එන වටේ දිග තියෙනවනේ මේ මෙන්න මෙහෙම දැන් රෝල් වෙලා ඕක හදනවා කියන්නේ ඒක කියන්න බැරිවනේ. හදනවා කියන්නේ පැත්ත එක පිට එක නොවැටි යන්තම් ස්පර්ශ වන පරිදිනේ. එතකොට මෙහෙම රෝල් වෙන්නේ නැහැ. ඒක රෝල් වෙන්නේ මෙන්න මෙතනින්. ඔන්න ඔහොම. කියන්නේ ඔන්න ඔහොම. හරිද? ඔන්න ඔහොම. ඒ කියන්නේ කෙලවරවල් දෙක විතරයි සෙට් වෙන්නේ. හරිද? එතකොට එක පිට අර එකපාරයි රෝල් වෙන්නේ. ඒකත් එක පෘෂ්ඨයක් උඩ තව පෘෂ්ඨයක් වැටෙනවා. හරිද? එතකොට මෙන්න මේ වටේ දිග තමයි සමචතුරස්‍රයේ එක් පැත්තක දිග. ඇයි මෙන්න මේ මුල් ආරම් මෙන්න මෙතනට තියෙනවනේ. එතකොට මෙන්න මේ දිගම තමයි මේ පැත්තේ දිග. හැබැයි මේක වක්‍ර පෘෂ්ඨයක් ඇදිලා තියෙන්නේ. එතකොට රවුමක්. හරිද? රවුමක පරිධිය හොයන්නේ 2πr වලින්නේ. එතකොට මෙන්න මේ දිග සමයි මෙන්න මේ x. හරිද? එතකොට මම මෙතන දාලා තියෙන්නේ සිලින්ඩරයේ වක්‍ර පෘෂ්ඨයේ දිග සමානයි සමචතුරස්‍රයේ පැත්තක දිග. හරිද? පැත්තක දිග. හරිද? එතකොට 2πr සමානයි x. හරිද? එතකොට හැබැයි අපිට මෙතනින් ආරුක්ත කරන්න පුළුවන්. ඒ කියන්නේ 2πr සමාන x නම් r සමාන x බෙදීම 2π. හරිද? ඊට පස්සේ හැබැයි එතකොට මෙන්න මේක තමයි මෙන්න මේ රවුමෙන් තියෙන්නේ. එතකොට මේ උස වෙනස් වෙන්නේ නැහනේ. අයි සමචතුරස්‍රයන්නේ. එතකොට මේ උස x. හරිද? අයි දැන් මෙන්න මේ කොන ඇවිල්ලා ගිහිල්ලා ඔන්නෝමනේ සෙට් වෙන්නේ. ඔන්න හරිද? මම සෙට් වෙද්දී මේක හරි වක්‍ර පෘෂ්ඨය. එතකොට මෙන්න මේ උසම තමයි මේ මෙතනත් උස. හරිද? එතකොට මේක හරි. එතකොට ගන්න ඕන සිලින්ඩරේ පාදමේ අරයට උසක් දරන අනුපාතය. ඒ කියන්නේ සිලින්ඩරයේ උසයි මෙන්න මේ පාදමේ අරය අතර අනුපාතය තමයි අහන්නේ. එතකොට අහන්නේ අරයට උස. හරිද? දැන් අපි අරය ගත්තානේ මෙන්න මෙතන r සමානයි x බෙදීම 2π කියලා. එතකොට මෙතන r සමානයි x බෙදීම 2π. ඒක ගත්තේ මෙන්න මෙතන අපි සංසන්දනය කළා. මෙන්න මේකට මේක සංසන්දනය කළා තමයි ගත්තේ. එතකොට අරයට උස ගත්තාම x බෙදීම 2π වට උස කියන්නේ x. එතකොට අපි දෙපැත්තම x වලින් බෙදුවොත් එකයට 2π වෙනවා එකක් එනවා. ඇයි x කපලා යනවනේ. මේ පැත්තෙත් එකයි මේ පැත්තෙත් එකයි x බෙදීම 2π. එතකොට 2π වලින් දෙපැත්තම වැඩි කරනවා. මේ පැත්තත් 2π වලින් වැඩි කරනවා මේ පැත්තත් 2π වලින් වැඩි කරනවා. මේකට මේක කපලා ගියා. හරිද? එතකොට එන්නේ මෙතන 2π වලින් වැඩි කරේ. මේකට මේක කපලා යන්නේ. 2π වලින් වැඩි කරා. මෙන්න මේකට මේක කපලා ගියා. මේකට මේක කපලා ගියා. මෙතන ඉතුරු වුණා එකක්. 2π ඉතුරු වුණා මේ පැත්තේ. එකට 2π තමයි අනුපාතය. හරිද? එතකොට ඒ ගන්න තමයි ඒක. 19 අහලා තින්නේ කේතුවක හැඩය ගොඩනගා ඇති වී ගොඩක විස්කම්භය මීටර 8යි උස මීටර 3යි. හරිද? කේතුව හැඩය ගොඩනගා ඇති වී ගොඩක විස්කම්භය මීටර 8යි. විස්කම්භය මීටර 8යි කියන්නේ අරය මීටර 4යි. ඒක කියන්න දෙයක් නැහැ. මෙතන විස්කම්භය නම් මෙන්න මේ අරය කියන්නේ මීටර 4යි. හරිද? මෙන්න මේ දුර මීටර 4යි. එතකොට මේක වී ගොඩක්. වී ගොඩක් කියන්නේ කේතුවක් ගත්තට පස්සේ දැන් කේතුව මෙහෙමත් තියෙනවා. ඔන්නෝමත් තියෙන්න පුළුවන් මෙහෙමත් තියෙන්න පුළුවන් නේ. හැබැයි වී ගොඩක් සාමාන්‍යයෙන් මෙහෙම තියන්න බෑනේ.
v ගොඩක් තියන්නේ උඩ අතරනේ. අපි v ගොඩක් ගහන්නේ. එතකොට දැන් මේ v ගොඩ ආවරණය කරනවා කියලා තියෙනවානේ. වර්ෂාවෙන් ආරක්ෂා කිරීමට කැන්වස් රෙද්ද වැසීමට අවශ්‍යයි. එතකොට වර්ෂාවෙන් ආරක්ෂා කරනවා කියන්නේ අනිවාර්යෙන් මෙන්න මේ කොටසක් තියෙන්නේ පොළොවේ. ඒක කැන්වස් රෙද්දෙන් වහන්න ඕනේ නැහැ නේ. අපි සාමාන්‍යයෙන් කැන්වස් රෙද්දෙන් වහන්නේ වටේ තියෙන ටිකනේ. එතකොට මෙන්න මේ පැත්ත කියන්නේ මෙන්න මේ සිලින්ඩරාකාර කේතු පෘෂ්ඨය තමයි අපි කැන්වස් රෙද්දෙන් වහන්නේ. මේක තියෙන්නේ පොළොවේ. එතකොට මෙන්න මේ සෙට් එකේ තමයි මේ කැන්වස් රෙද්දේ අහලා තින්නේ මේ කැන්වස් රෙද්දේ අවම වර්ගඵලය. හරිද? එතකොට මේකේ වර්ගඵලය අපිට වැඩක් නැහැ. හැබැයි ඒක ඕන කියන්නේ මේ ඒකේ මේ දීලා තියෙන දත්ත ඕන. දැන් මේකේ දීලා තියෙනවා අරය 4යි කියලා. හරිද? ඔන්න ඒක 4යි. හරිද? අපි සාමාන්‍යයෙන් මේ දැන් ඉස්සෙල්ලා අපිට ඕන වෙනවා කේතුව කොහොමද කියලා අපි මේ කේතුවක වක්‍ර මෙන්න මේ කේතුමය පෘෂ්ඨයේ වර්ගඵලය හොයන්නේ කොහොමද කියලා. සාමාන්‍යයෙන් දැන් මෙන්න මේ වෘත්තයේ වෘත්තයේ වර්ගඵලය හොයන්නේ 5r වර්ගනේ. කේතුවක හොයන්නේ කේතුවක වක්‍ර පෘෂ්ඨය හොයන්නේ 5rl. හරිද? මේක හොයන්නේ මේ කේතුවේ වෘත්තාකාර පෘෂ්ඨයේ 5r වර්ග වලින් 5rl වලින් හොයන්නේ මෙන්න මේ වක්‍රමේ මෙන්න මේ සම්පූර්ණ පෘෂ්ඨ වර්ගඵලය. හරිද? එතකොට අපිට මෙතන 5 වලගේ අපිට මෙතන ආදේශ කරන්න ඕනේ නැහැ. r දීලා තියෙනවා 4යි කියලා. 4යි දීලා අපි ගත්තේ විස්කම්භය 8යි නම් r කියන්නේ 4යිනේ. දෙකෙන් බෙදුවාම. එතකොට l තමයි l කියන්නේ මෙන්න මේ ඇල උස. හරිද? ඇල උස අපි දන්නේ නැහැ. හැබැයි අපිට මෙන්න මේ r දන්නව නම් උස දීලා පොඩ්ඩක් ඉන්න. උස දීලා තිබ්බනේ. උස දීලා තිබ්බ මීටර් 3යි කියලා. හරිද? මෙන්න මේ ඍජු උස මීටර් 3යිනේ. එතකොට අපි ඔන්න ඔකට පයිතගොරස් ප්‍රමේය දැම්මොත් ඔන්න ඔහම එකක් ඉන්නේ. නොතන ඔහම තියෙනවා. මේක 4යි. මේක 3යි. හරිද? මේක ඍජු කෝණේ ත්‍රිකෝණයක්. මේක එන්නේ 5. හේතුව තමයි අපි මෙන්න මේකනේ හොයන්න ඕන. මේක x කියලා දැම්මොත් x සමානයි 3 වර්ගය දන්න 4 වර්ගයේ වර්ගමූලය. ඒක දන්නවනේ. x සමානයි එතකොට 5යි. 3 වර්ගය 9 4 වර්ගය 16 16 9 25 25 මූලය 5යි. හරිද? මෙන්න මේක ගන්නේ මේක ගන්න විදිහ දන්නවනේ. මේක තමයි කර්ණය. හරිද? මේක බද්ධ පාද. මෙන්න මේ බද්ධ පාදවල වර්ගයන්ගේ මූලය තමයි කර්ණය. හරිද? දැන් කර්ණය අපි 5යි කියලා ගත්තා. හරිද? කර්ණය 5යි. අපි ඒක තමයි ඇල උස විදියට ගන්නෙ. ඇල උසනේ. දැන් අපි 5 අපිට ආදේශ කරන්න ඕනේ නැහැ. හැබැයි අපි r දන්නවා l දන්නවා. හරිද? එතකොට අපිට පුළුවන් වර්ගඵලය හොයන්න. වක්‍ර පෘෂ්ඨයේ වර්ගඵලය හොයන්නේ 5rl වලින්. ඒ තියන්නේ 5rl වලින්. හරිද? මම ඉස්සෙල්ලා පෙන්නනවානේ. එතකොට 5 ආදේශ ගන්න ඕනේ නැහැ ගානේ දීලා තියෙන විදියට. r කියන්නේ 4යි. ඇල උස අපි දැන් හොයාගත්ත 5යි කියලා. එතකොට 4 වරක් 5 20යි. 20යි 5 m වර්ග. m වර්ගාවේ මෙතන 4m වලින් වැඩි කරන මෙතන 5m වලින් වැඩි කරනවා. එතකොට මෙතන එකක් තියෙනවා මෙතන එකක් තියෙනවා. අර වැඩි කරද්දි දර්ශක එකතු වෙනවානේ. එතකොට m වර්ග. හරිද? එතකොට ඒ ගානත් හරි 20යි 5m වර්ග. අපි මේකේ හොයන්නේ අර කැන්වස් රෙද්දේ දැන් මේ අපිට මේක ඕනේ මේක v ගොඩ පොළොවට වැහිලා තියෙන නිසා. අපි වටෙන්නේ සාමාන්‍ය v ගොඩක් වහන්නේ. ඒ නිසා අපි ගන්න ඕන මේ වක්‍රමයේ මේක විතරයි. හරිනේ? එතකොට ඒකත් හරි. හරි ඊළඟ එක තියෙන්නේ 20. හරි. චන්ද්‍රයා හා පෘථිවිය තියෙන්නේ. චන්ද්‍රයාගේ විස්කම්භය පෘථිවි විස්කම්භය වෙන ආසන්න වශයෙන් 4න් එකක් කියලා දෙල් දෙනවා. අපි ගමු මෙන්න මේක චන්ද්‍රය. හරිද? මේක තියෙන්නේ පෘථිවිය. හරිද? විස්කම්භය 4න් එකයි චන්ද්‍රයාගේ. 4න් පංගුවයි පෘථිවිය වගේ. පෘථිවිය 4ක් නම් චන්ද්‍රයාගේ 1යි. 4න් පංගුවයිනේ. එතකොට හැබැයි විස්කම්භය. හරිද? විස්කම්භය අපි d කියලා ගමු. මේක 4යි d නම් මෙන්න මේක d. හරිද? එතකොට දැන් මෙතන අපි r1 කියලා ගත්තේ චන්ද්‍රයාගේ අරය වෙනස් නිසා. මේක ගත්ත r2 කියලා. හරිද? r1 එන්නේ d බෙදීම 2යි. විස්කම්භය වගේ භාගයක්. r2 වෙන්නේ 4යි d බෙදීම 2. 4යි d බෙදීම කියන්නේ 2යි d. හරිද? එතකොට අපි මේක ගන්න ඕන අහලා තින්නේ මොකද්ද? පෘථිවිය පෘෂ්ඨ වර්ගඵලය. කී චන්ද්‍රයාගේ වර්ගඵලය මෙන් කී ගුණයක්ද කියලා අහන්න. පෘෂ්ඨ වර්ගඵලය හොයන්නේ අපි මේකේ 5r වර්ගවලින්. හරිද?
එතකොට 5r වර්ග අපි ගන්න ඕන අනුපාතය චන්ද්‍රයාගේ පෘථිවිය. එතකොට දැන් මෙතන අපි 5 අපිට මෙතන ආදේශ කරන්න ඕනේ නැහැ මොකද අපි අනුපාතයන්නේ ගන්නෙ. එතකොට r ගන්නකොට r කියන්නේ පළවෙනි එකේ d බෙදීම 2. හරිද? මේ තියෙන්නේ d බෙදීම 2. ඊට පස්සේ අනිත් එකේ එන්නේ 2id. හරිද? එතකොට 2id මෙතන ආදේශ කරාට පස්සේ 5r වර්ගනේ 2id වාරයක් 2id. එතකොට 4යි 5d වර්ග. 4යි 5d වර්ග. හරිද? එතකොට මෙතන ආවේ 5d වර්ග බෙදීම 4. දැන් මෙතනත් දෙකෙන් බෙදුණා මෙතනත් දෙකෙන් බෙදුණා. හරිද? එතකොට මෙතන 5ට 5 කපන්න පුළුවන්. හරිද? එතකොට අනුපාතයක් ගන්නකොට බලන්න ඕන මේ පොදු ඒවා කපන්න. එතකොට d වර්ග බෙදීම 4යි මෙතන 4යි d වර්ග. එතකොට මෙතන d වර්ග කපන්න පුළුවන්. එතකොට එන්නේ 1යට 4යි මෙතන 4යි. අපිට මේක දෙපැත්තම 4ෙන් වැඩි ගන්න පුළුවන්. කෙලින්ම පුළුවන් නම් කෙලින්ම වැඩි ගන්න නැත්නම් මේ ලිව්වත් අවුලක් නැහැ. හරිද? මොකක්ද 4ෙන් වැඩි කරා 4ට 4 කැපුණා. මේ පැත්තේ එකක් ඉතුරු වුණා මේ පැත්තේ 16ක් ආවා. එතකොට 1ට 16. ඒ කියන්නේ චන්ද්‍රයා වගේ 16 ගුණයක් පෘථිවිය පෘෂ්ඨ වර්ගඵලය නිකන් කියන්නේ එක වගේ චන්ද්‍රයා වගේ 16 ගුණයක් පෘෂ්ඨ වර්ගඵලයෙන් වැඩි. පෘථිවිය. ඒකත් හරි. එතකොට එන්නේ 16 උත්තරේ 4. හරිද? ඒ 20 වෙනි ගාන. හරිද? මම මේ ගාන ප්‍රශ්නයක් දාලා තියෙනවා. කලින් කතා කරේ 19 මෙන්න මේ කේතු ගාන. ඊට පස්සේ මෙන්න මේ ගාන 18. හරිද? ඒ ටික තමයි. ඊට පස්සේ 21 තියෙනවා 21 ඉතින් නෑ මෙන්න මේක 21 තියෙනවා සෙන්ටිමීටරට 15ක් ත්‍රිකෝණාකාර හැඩ දෙකක් මේක ආදායද කිම්බ්‍රාම් මොකක් විතරක් කොස්ෙන් කියන එක. හරි. 8 පළයන්මට පස්සේ 8 කෙටි පාදය මේක 15. හරිද? විකර්ණය කියන්නේ මෙන්න මේ විකර්ණ දෙකක් තියෙන්න පුළුවන්. මේ පැත්තට තියෙන්න පුළුවන්. මේ පැත්තට තියෙන්න පුළුවන්. මේ පැත්තට තියෙන්න පුළුවන්. හරිද? අපි එකක් දාමු මේ පැත්තට. හරිද? විකර්ණයක් ඔස්සේ අමතර කම්බියක් තියෙනවලු. විකර්ණ කොටස ඇතුළත රාමුවේ මුළු කම්බි දිග. එතකොට අපි විකර්ණයේ දිග හොයාගන්න ඕන මේක ඍජුකෝණී ත්‍රිකෝණයක්. ඍජුකෝණ ආශ්‍රයයක්නේ. මෙතන පැත්ත 15 මේ පැත්ත 8යි. මෙන්න මෙතන කියන්නේ 15 මේක වෙනදොත් එනම තියෙනවා. මේ පැත්ත 15 මේ පැත්ත 8යි. මේ x නම් x සමානයි 15 වර්ග ධන 8 වර්ගයේ වර්ගමූලය. ඇයි මේ කර්ණයනේ. එතකොට මේක එන්නේ 15 වර්ග 225යි 8 වර්ගය 64යි 225යි 64යි මෙතන එන්නේ 9යි 289යි 289 කියන්නේ 17 මූලය. හරිද? 17 මූලය තමයි. එතකොට x සමානයි 17. එතකොට අහන්නේ මුළු දිග කියන්නේ මෙතන මේ 15 ගාන දෙකක් තියෙයි ඍජුකෝණ ආශ්‍රයයන් නිසා 8 ගාන දෙකක් තියෙයි. එතකොට 15 ඒව 2යි 8 ඒව 2යි විකර්ණ දිගයි. විකර්ණ දිගයි 17. එතකොට 15 දෙකක් 30යි 8 දෙකක් 16 30 16 46යි 46යි 17යි 53යි 63යි. හරි? 63. මොකද එච්චර. හරිද? එතකොට 22. 22ට આવොත් එහෙම 22 කියනවා. BC දිග 6 මූල 3ක් බව දී ඇතිනම් BAC කෝණය අගේ කොහොමද? හරියට. ඒකේ තියෙන්නේ කේන්ද්‍රික ඛණ්ඩයක්. කේන්ද්‍රික ඛණ්ඩයක් ඒ නිසා කේන්ද්‍රික ඛණ්ඩයක් කියන්නේ සාමාන්‍යයෙන් ඒ කියන්නේ මේ රවුමකින් කොටසක්. හරිද? එතකොට මෙතන කෝණය වැදගත් වෙනවා. හැබැයි මේ ගානේදී කෝණය මට දෙවෙනි ගානද ඊළඟ ගානට නම් මේ කෝණය වැදගත් වෙන්නේ. හරිද? එතකොට මෙන්න මෙතන අරයක් නිසා එකම අරයන්නේ තියෙන්නේ එකම වෘත්තයේ කොටසක්නේ. එතකොට මේ 6ට මේ 6 සමානයි. හරිද? ඒ 6 සමාන වුණාට පස්සේ මෙන්න මෙතන අපි මේ කෙටිරක් ගහගත්තොත් කෙලින් තියෙන විදියට කෙටිර ගහලම තියෙනවානේ. එතකොට මෙන්න මේ එන කෝණ සමාන. මේවට කියන්නේ සමදිපාද කෝණ. සමදිපාද කෝණ. එතකොට මෙන්න මේක තීට නම් මේ කෝණයක් තීට. හරිද? එතකොට අපිට පුළුවන් පළවෙනි ගානට නම් මේ කෝණ කේස් එක ඕනේ නැහැ. කොමඩු. එහෙම. එතකොට BC දිග 6 මූල 3ක් බව දී ඇතිනම් BAC කෝණය අගේ කොහොමද? හරි. BAC කෝණය අගේ කොහොමද? හරි. අපි මේක ගන්නවා
හරි මේ තියන්නේ මෙතනින් අපි අඳිනවා මෙන්න මේ කෙටීරට ලම්බකයක් හරිද ලම්බකයක් අඳිනවා ලම්බයක් කියන අංශක 90ක මේ අංශක 90ක 90කින් කියන්නේ අංශක 90ක කෝණයක් අපි මේ ඉරට මෙන්න මේ රේඛාවට අංශක 90ක රේඛාවක් ඇඳ ගන්නවා හරිද ලම්බකයක් කියන්නේ ඒක ඊට පස්සේ එහෙම ගත්තට පස්සේ දැන් මෙතන ඍජු කෝණේ ත්‍රිකෝණ දෙකක් මෙතන ඍජු කෝණයක් නේ තියෙන්නේ අපිට අන්න ඒක නිසා මේ අපිට මෙන්න මේ කොටසේ දිග හොයාගන්න පුළුවන්. ඇයි මෙතන ඍජු කෝණේ ත්‍රිකෝණයක් නේ තියෙන්නේ. ඒ නිසා අපිට cos θටම දාන්න පුළුවන්. හරිද? ඒ කියන්නේ මෙතන θ නිසා අපිට cos θ ගන්න පුළුවන්. ඒ කියන්නේ ඍජු කෝණේ ත්‍රිකෝණයේ මෙන්න මේ කර්ණය තියෙන්නේ. කර්ණය මෙහෙම තියෙනවා නම් ඔන්න කොහොම වෙද්දි cos කෝණයක් තමයි එන්නේ. හරිද? ඕනනම් මෙහෙම කරන්නකෝ. cos θ අපි ලියමු මෙතන. cos θ සමානයි බද්ධ පාදයේ බෙදීම කරන්නේ. බද්ධ පාදයේ මෙන්න මෙතන අපි x ගත්තොත් x බෙදීම මෙන්න මේ 6. හරිද? 6. එතකොට බලන්න x එන්නේ මොකක්ද කියලා. x එන්නේ x උත්තර ගත්තොත් 6යි cos θ. 6යි cos θ. හරිද? ඒ නිසා මෙන්න මේ x කෙලින්ම ගන්න පුළුවන්. මෙන්න මේ පාදයේ cos θ කියලා. හරිද? මෙන්න මේ පාදයේ cos θ මෙන්න මේ පාදයේ cos θ තමයි මෙන්න මේ කොටස. එතකොට මෙන්න මේ 6යි cos θ සමාන x හරිද? ඒ වගේම මේකත් ගන්න පුළුවන් මෙතන කෝණයක් සමානයි මෙතන මේකත් සමානයි නිසා මේකත් එන්නේ 6යි cos θ. එතකොට 6යි cos θ 6යි cos θ මෙතන එනවා BC දිග මෙන්න මේ BC මුළු දිග එන්නේ 6යි cos θ 6යි cos θ 12යි cos θ. හැබැයි ඒ වගේම ගානේ දතිරිය මෙන්න මේ මුළු කොටස 6යි මුල 3යි කියලා. හරිද? එතකොට මේ 6යි මුල 3 තමයි 12යි cos θ වෙන්නේ. ඇයි ඒ දිගත් BC නේ. එතකොට අපිට මෙතන ආදේශ ගන්න පුළුවන් 6 මූල 3 සමාන 12 cos θ. එතකොට මෙන්න මේ cos θ උත්තර ගත්තොත් එනවා 6 මූල 3 12න් බෙදුවා. මේ පැත්ත 12න් බෙදෙනවා මේ පැත්ත 12න් බෙදෙනවා 12 12 වෙනවා. cos θ සමානයි 6 මූල 3 බෙදීම 12. හරිද? cos θ සමානයි 6 මූල 3 බෙදීම 12 කියන්නේ මෙන්න මේ 6යි මෙන්න මේකත් දෙකෙන් බෙදෙනවා. එතකොට මූල 3 බෙදීම 2යි. එතකොට cos මූල 3 බෙදීම 2ක් කියන්නේ cos 30ක්. හරිද? එතකොට මේ පැත්තේ cos θ සමානයි cos 30යි. ඒක නියතයක් හොඳේ. cos θ කියන්නේ මූල 3 බෙදීම 2යි. ඒක නියතයක් හරිද? මෙන්න මේ පැත්තේ cos θ මූල 3 බෙදීම 2 නම් මූල 3 බෙදීම 2 සමානයි cos 30. හැබැයි cos 30යි නම් θ කියන එක අපි දැන් 30යි කියලා දන්නවා. හරිද? එතකොට මෙන්න මේක 30යි කියලා දන්නවා. මේක 30යි නම් මේකත් 30යි. හරිද? එතකොට ඒ කේස් එක හරි. දැන් මේක ත්‍රිකෝණයක්නේ. ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණ තුන එකතු අංශක 180. මේකත් 30 නම් මේකත් 30 නම් 30 30 60යි. එතකොට 180 න් 60ක් අඩු ගාට පස්සේ තමයි මේ ඊතුරු කෝණය එන්නේ. හරිද? මෙන්න මේ මුළු කෝණය එනවා. ඒක 120යි. ඒක තමයි අහලා තියෙන්නේ. BC 120. 120 කියන්නේ 2යි 5 බෙදීම 3යි. අයි 5 බෙදීම 3යි කියන්නේ 60යි. 2යි 5 කියන්නේ 5 බෙදීම 3ක් කියන්නේ 60යි. ඒක 2 5 බෙදීම 3ක් වෙද්දි දෙකෙන් වැඩි වෙන 60 වරක් 2 120යි. 5 කියන්නේ 180 නේ. ඕන්න මෙහෙම ලියන්නකො. පැටලෙනවා. දෙවාරයක් 185 කියන්නේ 3න් බෙදුවා 3 වරක් 3 වරක් 60යි 60 වරක් 2 120යි හරිනේ. අහලා තියෙන වර්ගඵලයෙන් මාර්ග වලින් කොහොමද කියලා. ඒක එහෙම ගන්න පුළුවන්. සඳුරු තලයේ වර්ගඵලය. සඳුරුයෙන් හරි වර්ගඵලය මම මෙතන හදලා නැහැ. වර්ගඵලය හදමු. මෙතන හදමු. වර්ගඵලය හොයන්නේ අපි කේන්ද්‍රික ඛණ්ඩයක වර්ගඵලය හොයන්න පුළුවන් නේ 5r වර්ග වලින් 5r වර්ග වලින්. හැබැයි මේක සම්පූර්ණ වෘත්තයක් නෙමෙයිනේ. වෘත්තයෙන් කොටසක්. එතකොට අපි මෙන්න මෙතන කෝණය දන්නවා අංශක 120. ඒ කියන්නේ අංශක 120ක කෝණයක්. එතකොට 360න් තීර වාරයක් 5r වර්ග තමයි කේන්ද්‍රික ඛණ්ඩයේ වර්ගඵලය. ඇයි වෘත්තයක වර්ගඵලය 5r වර්ගනේ. හරිද? වෘත්තයේ වර්ගඵලය 5r වර්ග. කොහොමද තියෙන්නේ? ඕකේ 5r වර්ග. හැබැයි මෙන්න මේකෙන් කොටසයිනේ තියෙන්නේ. ඔන්න ඔය වගේ කොටසක් තියෙන්නේ. ඊට නම් වැඩි. ඔන්න ඔය කොටසක් විතරයි. එතකොට මෙන්න මේ 360න් තීර වාරයක් 5r වර්ග තමයි මේ කේන්ද්‍රික ඛණ්ඩයක වර්ගඵලය. එතකොට 360න් තීර කියන්නේ 120යිනේ. 5r වර්ග වාරයක් 360න් 120. එතකොට මෙන්න මේක 3න් බෙදෙනවා.
හරිද? එතකොට එන්නේ ඔක බොන්න හුලේ නේද? කද්දුනේ R වර්ග අපිට ආදේශ කරන්න පුළුවන් නේ R වර්ගය. හරිනේ. R කියන්නේ 6යි නේ. 5 වාරයක් 6 වැඩි කිරීම 6 වැඩි කිරීම 3 1. 3 වරක් 1 3 වරක් 2. එතකොට එන්නේ 12යි. හරිනේ. හරි. මම ආදේශ කරලා නැහැ. හරි. 12යි වෙන්නේ තොර උත්තරේ 4. හරි. ගත්තා. ඊට පස්සේ 24 මම හිතන්නේ මම හදුවා. Isi atur happy ya foto nabi. Hari benar. Isi atur කියන්නේ කාපන්දු පුහුණු කරුවෙක් ඊළඟ තරගයක සැලැස්ම සඳහා තම කණ්ඩායම ස්ථානගත යුතු ආකාරයේ කණ්ඩායම පද්ධතියම ලබනු කරයි. ඔහු ඒ නම් ක්‍රීඩකයා 1-3 ස්ථානයක ගත කරයි. ඒ ක්‍රීඩකයා ඍණ 6 බෙදීම දෙකේ සිටින බී ක්‍රීඩකයා හට පන්දු යවනවලු. එතකොට ඒ ඉන්නේ 1-3 1-3 කියන්නේ x වල x කණ්ඩාංගය y කණ්ඩාංගයනේ. මුලින් දාන්නේ x කණ්ඩාංගය. එතකොට x කණ්ඩාංගය 1යි y කණ්ඩාංගය 3යි. හරිද? ඒ ක්‍රීඩකයා ඍණ 6.2 ඍණ 6.2 කියන්නේ b ඉන්නේ එතන. එතකොට b ඉන්නේ x ගියාගේ ඍණ 6යි y ගියාගේ 2යි. b ඉන්න තැන y වලගේ 2යි. හරිද? එතකොට a වල ඉඳන් b ට බෝලේ යවන සීන් එකක් තියෙනවා. එතකොට කෙලින්ම යනවලු බෝලේ. හරිද? කෙලින්ම බීම දිගේ මේ b ක්‍රීඩකයා වෙත යන පරිදි පහර එල්ල කරයිලු. එතකොට බෝලේ ගමන් කරන දුර කණ්ඩාංග පද්ධතියේ ඒක වලින් කොපමණද කියලා අහන්න. බෝලේ ගමන් කරන දුර බලාපොරොත්තු වෙන්නේ. හරිද? හරි. අපි ඒක ලකුණු කරන්න ඕන මේ වගේ ගණන් කොහොමත් මේ ඇඳලා තමයි ගන්න තියෙන්නේ. හරිද? එතකොට දැන් මම මෙතන කණ්ඩාංග අක්ෂ පද්ධතියක් ඇඳලා. ඒ කියන්නේ සාමාන්‍යයෙන් ඔන්නෝම ඇඳලා මෙතන පැත්ත x මේ පැත්ත y. හරිද? මෙතන තිබ්බම මම මෙතන අඳින්න. දැන් ඒ ඉන්නේ කොතනද? ඒ ඉන්නේ 1-6. 1 3 කියන්නේ දැන් මේ පැත්ත 1 2 3 ඔහොමනේ යන්නේ. 4 5 1 2 3 4 5 ඔහොම යන්නේ. මේ පැත්ත ඍණ 1 ඍණ 2 ඔහොමනේ යන්නේ. ආයි y පැත්ත යනවා මෙහෙම 1 2 3. මේ පැත්ත යනවා ඍණ 1 ඍණ 2 ඍණ 3. හරිද? x ඉන්නේ 1 3 නේ. 1 3 කියන්නේ x කණ්ඩාංගය මුලින් අපි ගන්න මෙතන 1 3 කියද්දි උඩට යනවා. ඇයි මෙන්න මෙහෙන් 3 දින්නේ. එතකොට මෙන්න මෙතන තමයි a ඉන්නේ. එතකොට ඔන්න ඔතන a ඉන්න. හරිද? 1 3. ඔන්න ඔතන ඉන්නේ b ඉන්නේ ඍණ 1 b ඉන්නේ ඍණ 6 2. ඍණ 6 2 කියන්නේ y x කණ්ඩාංගයේ ඍණ 6. ඍණ 3 ඍණ 4 ඍණ 5 ඍණ 6. මෙන්න මේ ඍණ 6 2 කියන්නේ මෙන්න මේ y කණ්ඩාංගයේ කෙලින්. ඔන්න ඔතන. sorry. මෙතන b ඉන්නේ ඍණ 6 2. ඍණ 6ක් කියන්නේ මේ x පැත්තට ඍණ 6යි y පැත්තට 2යි. x ඉන්නේ 1 3. 1 කියන්නේ x පැත්තට 1යි y පැත්තට 3යි. උඩ. දැන් මෙන්න මෙතන ඉඳන් මෙන්න මේ b ට මේ a ඉන්නේ මෙතන මේ ඉන්නේ b. හරිද? මූට ෆුට්බෝල් යවන සීන් එකක් ඔන්න ඔහම සීන් එකක් අහන්නේ. හරිද? පේනවනේ. ඔන්න ඔය දුර තමයි අහන්නේ. හරිද? එතකොට අපි බලන්න ඕන මේක බැලුමට පේන ත්‍රිකෝණ සීන් එක. හරිද? අපිට ත්‍රිකෝණ සීන් එකක් පේනවා. දැන් මෙන්න මේ දුරනේ අහන්නේ. ඔන්න ඔතනක් තියෙන පයිතකර සීන් එක. හරිද? අපිට මෙන්න මේ උස හොයාගන්න පුළුවන් නම් මෙන්න මේ දුර හොයාගන්නත් පුළුවන් නම් අපිට පුළුවන් මේ දුර ගන්න පයිතගොරස් ප්‍රමේය දාලා. එතකොට මේක කණ්ඩාංග පද්ධතියක් නිසා අපිට මෙන්න මේ දුර ගන්න පුළුවන්. එතකොට මෙන්න මේ පැනපු කෑල්ලක් දාන්න ඕන. හරිද? පැනපු කෑල්ල ගන්න කියන්නේ අපි බලමු මේ b වල ඉඳන් මෙන්න මේ y කණ්ඩාංගයට දුර කීයද කියලා. අපි ඒක දන්නෝ අපි ඍණ 6ක් මේ පැත්තට ආවනේ. ඍණ 6ක් කියන්නේ සාමාන්‍යයෙන් දුරක් ඍණ ගන්න නැහැනේ. ඒ කියන්නේ මෙන්න මේ පැත්තේ ඉඳන් මෙහෙට ගත්ත නිසා ඍණ. අපි මේ පැත්තේ ඉඳන් මෙහෙට ගන්නකොට ඒක අපිට ධන විදියට ගන්න පුළුවන්. මොකද දුරක්නේ. අපි විශාලත්වයක් ගන්න නිසා මේ පැත්තට 6ක් ආපු නිසා මේ පැත්තට 6ක් ගන්න. ඒ ඍණ 6 හිතන්න එපා. ඍණ 6 කියන්නේ කණ්ඩාංගයේ මෙහෙට යද්දි ඍණ නිසා. ඒ කියන්නේ මෙන්න මේ දුර ගනිද්දි ඒක 6ක් තමයි මෙහෙට ඇවිල්ලා තියෙන්නේ. එතකොට මේක 6යි. හරිද? මෙන්න මේ a කියන එක්කිනා මෙන්න මෙතන ඉඳන් එකක් පැනලා 1 3 ඉන්නේ. එතකොට මෙතන එකක් පැනලා. කියන්නේ x කණ්ඩාංගය එකනේ. එතකොට මෙන්න මේ 6යි මෙන්න මේකයි 6 1යි 7යි. එතකොට මෙන්න මේ දුර 7යි. හරිද? එතකොට මෙන්න මේ උස ගන්න එපේ. එතකොට මේ a ඩයල් එකේ ඉන්නේ 3 වෙනියට. මේ sorry 1 3. මෙන්න මේකේ මෙන්න මේ 3. හැබැයි මේ 3 කිව්වට පස්සේ
මෙන්න මේ මෙතන ඉඳන්ම තමයි 3. හරිද? මේ හැබැයි අපි ගන්න ඕන මේ උස විතරයි. ඒ නිසා අපිට පුළුවන් මෙහෙම කරන්න. දැන් මේ B ඉන්න තැන B ඉන්නේ මෙන්න මේ කෙළවරේ. ඒක බැලුවට පස්සේ ඒක තමයි මේ මෙන්න මෙතන ඉඳන් දැන් අපි මේ උසනේ ගන්න ඕන. එතකොට B ඉන්න තැන ඉඳන් Aට තියෙන සිරස් උස ගත්තට පස්සේ මෙන්න මේ උස ඇවිල්ලා. අයි කෙලින් උසනේ තියෙන්නේ. දැන් B ඉන්නේ කොහෙද? B ඉන්නේ ඍණ 6 2. එතකොට B දෙකක් උඩින් ඉන්නේ. A ඉන්නේ 3ක් උඩින්. අපිට වෙනසනේ ගන්න ඕන. ඒ කියන්නේ B ඉන්නේ මෙන්න මෙතන ඉඳන් දෙකක් උඩින්. A ඉන්නේ මෙතන ඉඳන් 3ක් උසින්. අපි ගන්න ඕනේ මෙන්න මේ චුට්ට විතරයි. මෙයා 2යි මෙයා 3යි. එතකොට 3ෙන් දෙකක් අඩු කරාම මෙන්න මේ කොටස එනවා 1යි කියලා.ហើយමෙතන ඉඳන් මෙතනට 1යි තියෙන්නේ. හරිද? එතකොට අපි මේ දුරක් දන්නවා මේ දුරක් දන්නවා අපිට පුළුවන් මෙන්න මේක දාන්න. දැන් හරි. මෙතන මේ ත්‍රිකෝණ. මෙතන පැත්ත 7යි. මේ පැත්ත 1යි. මේක ඍජුකෝණ ත්‍රිකෝණයක්. මෙන්න මේක x. අපිට මේ දුර හොයා ගන්න ඕන. බෝල එන්නේ මෙතන ඉඳන් මෙතනට. බෝලේ හරිද? ඔන්නවම බෝල එන්නේ. මේ දුර සමානයි 7 වර්ගයේ ධන 1 වර්ගයේ වර්ගමූලය. හරිද? නේද? යන්නම්. x සමානයි 7 වර්ගයේ ධන 1 වර්ගයේ වර්ගමූලය. x සමානයි 7 වර්ගයේ 49යි 1 වර්ගයේ 1යි. 49 ගේ 50යි 50 මූලය 50 ලියන්න පුළුවන් අපිට x සමානයි 25 වැඩි කිරීම 2 කියලා. හරිද? වර්ගමූලය ඇතුලේ වැඩි කිරීමක් ලියද හැනේ. 25 මූලය කියන්නේ 5. 5 අපිට එළියට ගන්න පුළුවන් මෙන්න මේ දෙක ඇතුලේ තියෙන. එතකොට x සමානයි 5 මූල 2. 5 මූල 2 තියෙන උත්තරේ 5. හරිනේ? ඒකත් හරි. මේ ටික තමයි.